සියලු දෙනාම අද සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් අද මම ඔයාලට බලන්න අරගෙන ආවි Weak Hero Class දෙවන කතා මාලාවේ පළවෙනි part එක. ඉතින් මම මේක part 3කින් හෝ 4කින් ගෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් Weak Hero Class පළවෙනි කතා මාලාව බලපු නැති කවුරුද ඉන්නවනම් පල්ලෙහා description එකේ දාලා තියෙන link එකෙන් ගිහින් බලන්න. එහෙනම් අපි යමු මේ සුපිරි කතාව බලන්න. කතාව පටන් ගද්දිම අපිට කතාවේ ප්‍රධාන චරිතය වන සීයුන්ව බලා ගන්න පුළුවන් වෙනවා. මෙයා මේ වෙලාවේදී මෙයාට කලින් සිදුණු සිද්ධීන් ටිකක් කල්පනා කරන ගමන් තමයි ඉන්නේ. සීයුන්ට මතක් වෙනවා සිද්ධ වුණු භයානක සිදුවීම් හැම එකක්ම. ඒ වගේම එයාගේ යාළුවත් එයාට අහිමුනේ කොහොමද කියලා. ඒක හින්දා මෙයා ලොකු මානසික පීඩනයකින් තමයි ජීවත් වෙන්නේ. මෙයාට රැයට හරියට නිින්ද යන්නෙත් නැහැ. සීයුන් මානසික ප්‍රතිකාර ලබා ගත්තත් මේ වගිනුත් මෙයාට කියන්න තරම් හොඳක් නැහැ. කොහොම හරි කලින් ඉස්කෝලේ සිදුණු ප්‍රශ්න හින්දා දැන් සීයුන් වෙනම පළාතක තමයි ජීවත් වෙන්නේ. මේ පළාතේ තියෙන පාසලකට සීයුන් ඇතුළත් වෙනවා අපිට බලා ගන්න පුළුවන් වෙනවා. කොහොම හරි සීයුන් කියන්නේ ලේසි පහසු කෙනෙක් නෙවෙයි. කලින් ඉස්කෝලේදීත් ගොඩක් අයට පහර දීලා ගොඩ දෙනෙක්ම කොමා තත්ත්වයටපත් කරපු ගොඩක් භයානක ශිෂ්‍යෙක් කියන එක මේ පාසලේ ශිෂ්‍යයනුත් දන්නවා. ඉතින් කට්ටියත් මෙයා එන එකට ගොඩක් පුදුම වෙලා තමයි ඉන්නේ. ඉස්කෝලේ පළවෙනි දවසේ සීයුන් මෙයා විඩෙස් එකේ ඔළුව තියාගෙන කල්පනා කරමින් ගමන් ඉද්දි එකපාරටම ජුන්ටේ කියන කොල්ල ඇවිත් ඔයා උදේට කන්නේ මොනවද කියලා සීයුන්ගෙන් අහනවා. සීයුන් මේ කොල්ල දිහා බලනවා. මේ බලන බැල්මටම කොල්ල හොඳටම බය වෙනවා. කොහොම හරි පිටිපස්සේ පොලිමේ ඉන්න කොල්ල සෙට් එකක් කෑ ගහලා තියෙනවා. ඌ කන්නේ නැත්තම් අපිට ගෙනල්ලා දීපන් කියලා. ඉතින් මේක හන්දා ජුන්ටේ මෙයාගේ බෑග් එකේ තියෙන කෑම ටික ඉස්කෝලේ ඉන්න ළමයිට බෙදන්න පටන් ගන්නවා. ඉතින් ජුන්ටේ කියලා කියන්නේ අනිත් අයට බයේ යටත් වෙලා ඉන්න ළමයෙක්. මෙයා ඉස්කෝලේ ඉන්න චන්ඩියන්ට මේ විදිහට කෑම ඩිලිවරි කරනවා. මෙයා කෑම ඩිලිවරි කරන එකට අමතරව තවත් පොඩි ජොබ් එකක් මෙයා කරනවා. ඒ තමයි ඉස්කෝලේ ඉන්න ළමයින්ගේ මොබයිල් ෆෝන්ස් හොරකම් කරන එක. හොරකම් කරනවා නැත්තම් ඒ අයගෙන් ඉල්ලලා බලහත්කාරයෙන් මේ ජංගම දුරකථන එකතු කරලා ඉස්කෝලේ ඉන්න මැරයන්ට ලබා දෙන එකත් මෙයා කරනවා. ජුන්ටේ මේ වෙලාවේදී සීයුන්ගේ ෆෝන් එක ඉල්ලනවා. ඒ වුණත් සීයුන් කිසිම ගාණක් නැතුව මේ ප්‍රශ්නෙට උත්තරයක්වත් දෙන්නේ නැතුව මෙතනින් පිටත් වෙලා යනවා. ජුන්ටේ ඊට පස්සේ මේ කට්ටියගේ ඉස්කෝලේ මේ ඒරියා එකේ ඉන්න ලොක්කට මේක ගිහිල්ලා කියනවා. මේ ලොක්කගේ නම තමයි චෝයි හියෝ කියලා කියන්නේ. හියෝ කියලා කියන්නේ නම් මහා එපා කරපු ඩයල් එකක්. අද මොබයිල් ෆෝන්ස් කීයක් ගෙනාවද කියලා මෙයා ජුන්ටේගෙන් අහනවා. ජුන්ටේ කියනවා මන් ඉල්ලපු හැම කෙනෙක්ගෙම මොබයිල් ෆෝන්ස් අරගත්තා. හැබැයි අලුතෙන් ආපු සීයුන්ගේ නම් ෆෝන් එක දුන්නේ නැහැ කියලා මෙයා හියෝට කියනවා. මේක අහලා හියෝට හොඳටම මල පනිනවා. ඌ හිතන් ඉන්නේ කලින් ඉස්කෝලේ වගේම මේ ඉස්කෝලෙත් සෙල්ලම් දාන්න පුළුවන් කියලාද දන්නේ. මෙහෙම කියන හියෝ එයාගේ හිතේ තියෙන තරහා ජුන්ටේගේ පිටින් තමයි යවන්නේ. මෙයා ජුන්ටේගේ කටින් දේ පනිනකම්ම පහර දෙනවා. ඉල්ලලා ගන්න බැරි නම් හොරෙන් හරි අරගනින් කියලා තමයි හියෝ මේ වෙලාවේදී ජුන්ටේට කියන්නේ. ඉතින් ජුන්ටේ ගොඩක් අසරණයි. ජුන්ටේ කොහොම හරි සීයුන්ගේ ෆෝන් එක හොරකම් කරනවා. සීයුන්ටත් මේක තේරෙනවා. හැබැයි සීයුන් කිසිම දෙයක් අඟවන්නේ නැතුව ඉන්නවා. ජුන්ටේටත් මේක හන්දා හොඳටම අවුල් දෙනවා. මෙයා මේ කරේ ගොඩක් වැරදි දෙයක් කියලා මෙයාගේම හිතේ තියෙනවා. කොහොම හරි ඉස්කෝලේ ඉවර වෙලා හොස්පිටල් එකට ගිහින් ලෙඩ ඇඳේ ඉන්න එයාගේ යාළුවා දිහා බලන් ඉන්න සීයුන්ව අපිට බලා ගන්න පුළුවන් වෙනවා. කලින් ඉස්කෝලේ ඇතිවෙච්ච වලියකින්ද එයාගේ යාළුවා කොහොම තත්ත්වයකටපත් වෙලා තමයි ඉන්නේ. සීයුන් එයාගේ යාළුවා නැගිටිනකම් බලාගෙන ඉන්නවා. හැබැයි සීයුන්ට තවත් සෑහෙන කාලයක් බලන් ඉන්න පුළුවන් වෙන විදියක් තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. පහුවදා උදේ ඉස්කෝලේ යනකොට ඊයෝ ජුන්ටේට කරදර කරන විදිය සීයුන්ට බලා ගන්න පුළුවන් වෙනවා. මේක දකිද්දී සීයුන්ට මතක් වෙනවා එයා වගේම එයාගේ අහිංසක යාළුවන්ව කලින් ඉස්කෝලේ හිටපු අය බය කරපු විදිය. මේ ගැන කල්පනා කර කර ඉඳපු සීයුන් එකපාරටම ක්‍රියාත්මක වෙලා පැන්සලක් එළියට ඇදලා අරගෙන තුන් දිනාටම ඇනගෙන යන්න පටන් ගන්නවා. හැබැයි මේක සීයුන් හිතින්ම අවාගත්ත දෙයක් විතරයි. සීයුන් ඇත්තටම මෙතන මේ විදියට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. උඹ මොකද්ද බලාගෙන ඉන්නේ? මෙතන පෙරහැරක් යනවද කියලා ඊයෝ මේ විලාවේදී සීයුන්ගෙන් අහනවා. ඒත් ඉතින් සීයුන් කිසිම දෙයක් කියන්නේ නැතුව මේ මැරෙන්න මග හැරලා මෙතනින් පිටත් වෙලා යනවා. කෝලේ ඉන්ටර්වල් එක විලාවේදී සීයුන් ඉන්න තැනට ජුන්ටේ කෑම එකක් ගිහින් දෙනවා. ඇයි මේ විදියට මට කෑම දුන්නේ? මට මේවා එපා. සීයුන් මේ වෙලාවේදී ජුන්ටේට කියනවා. ජුන්ටේ මෙතන බලාගෙන ඉන්න බැරුව මෙතනදි කියනවා සීයුන්ගේ ෆෝන් එක හොරකම් කරපු විදිය වගේම ඒ දේ එයාට කරන්න සිද්ධ වෙච්ච විදිය. ඒත් සීයුන් ජුන්ටේට අඩුම තරමේ කියන්නේ
හරි කියන්න. මෙතනින් නැගිටලා එළියට එනවා. ජුන්ටේ මේ වෙලාවේදී අහනවා ඇයි ඔයා මට මොකද නොකිය ඉන්නේ? බනින්නේවත් පහර දෙන්නේවත් නැද්ද? ජුන්ටේ මේ විදියට කිව්වට පස්සේ එයා දිහා බොහොම නිහඬව බලන් ඉන්න සීවුන් සෑම ක්‍රියාවකටම ප්‍රතික්‍රියාවක් තියෙනවායි කියලා මෙතනින් පිටත් වෙලා යනවා. අපේ හියෝ ඉන්නේ ඉස්කෝලේ ඉන්නේ එපාම කරපු අර මැරයා කොහොම හරි පොර අනිත් ළමයින්ගේ මොබයිල් ෆෝන්ස් එකතු කරනවනේ. මෙයා මේ දේවල් එකතු කරන්නේ සල්ලි උවමනාවකට. මේ මොබයිල් ෆෝන්ස් ඔක්කොම විකුණලා ඒ අරගන්න සල්ලි මෙයා සංජය කියලා හඳුන්වන මෙයාටත් වඩා උඩ රැන්ක් එකක ඉන්න මැරේක්ට අරන් යනවා. සංජය හැමදාම වීඩියෝ ගේම් ප්ලේ කරන එක තමයි කරන්නේ. යෝ බයෙන් සංජය ගාවට ගිහිල්ලා මේ සතියට බාර දෙන්න ඕනි මොබයිල් ෆෝන්ස් ටික නම් හොයාගන්න බැරි වුණා. ඒකට තව දවස් කීපයක් කාලයක් දෙන්න කියලා මෙයා සංජයගෙන් ඉල්ලනවා. මෙයා මේ වෙනකන් සංජයගේ වැඩ පිළිවෙලකට කරන්න ආපු නිසා ඒකේ ප්‍රශ්නයක් නැහැ. මං තව හරියටම උඹට තව දවස් 3ක් දෙන්නම් කියලා සංජය හියෝට කියනවා. සංජය වීඩියෝ ගේම් එක ප්ලේ කර ඉන්න අතරතුර මෙයාගේම ටීම් එකේ කෙනෙක් අතින් මෙයාව ගේම් එකෙන් අවුට් වෙනවා. මේකට මල පැන්න සංජය එහා පැත්තේ හිටපු මේකට හොඳටම තඩි බාන්න පටන් ගන්නවා. මේකෙන් වටේ පිටේ ඉන්න කට්ටියට තමයි උණගෙන ඉන්නේ. සංජය කියලා කියන්නේ කිසිම අනුකම්පාවක් නැති තිරිසනෙක් වගේ ඩයල් එකක් කියලා මෙයා මේ කොල්ලට පහර දෙන විදියෙන්ම අපිට තේරුම් ගන්න පුළුවන් වෙනවා. කොටින්ම කිව්වොත් මේක දැකලා හියොත් හොඳටම බය වෙලා තමයි ඉන්නේ. එදා රෑ වුණාට පස්සේ පොඩි අමුත්තෙක් ඉස්කෝලේට එනවා. අපිට බලා ගන්න පුළුවන් වෙනවා. මේ එන්නේ ජුන්ටේ ඇවිල්ලා මෙයා කලින් දවසේ හොරකම් කරපු ඔක්කොම මොබයිල් ෆෝන් ටික අදාළ ශිෂ්‍යයන්ගේ ලොකර්ස් වලට දාන විදිය අපිට බලා ගන්න පුළුවන් වෙනවා. වීරයා වගේ අරගත්ත ෆෝන් ඔක්කොම ආපහු අයිතිකාරයන්ට බෙදලා දුන්නට පහුවදා ඉස්කෝලේ වෙලාවේදී මෙයාව හොයන්නේ නැහියෝ නම් මේ වෙලාවේදී ජුන්ටේට හොඳටම පහර දෙන්න පටන් ගන්නවා. උඹ හිතන් ඉන්නේ උඹ මහ මැරෙක් කියලාද? මෙහෙම කියන හියෝ දිගින් දිගටම ජුන්ටේට පහර දෙන්න පටන් ගන්නවා. අන්තිමට පුටුවක් අතට අරගෙන ජුන්ටේගේ කතාව ඉවරයක් කරන්න වගේ තමයි හදන්නේ. හැබැයි මෙන්න මේ වෙලාවේදී මෙතනට ආපු සීවුන් පුටුවට පයින් ගහලා හියෝ කරන්න යන වැඩේ නතර කරනවා. ඔන්න දැන් ඔක්කොම ශිෂ්‍යයන්ගේ අවධානය එන්නේ මේ දෙන්නට. මේකෙන් හොඳටම මලපනින හියෝ මෙතන සීවුන්ට හොඳ ප්‍රහාරයක් එල්ල කරනවා. සීවුන්ට මෙච්චර තද බල ප්‍රහාරයක් වැදුනත් මෙයා කිසිම ප්‍රතිචාරයක් දක්වන්නේ නැහැ. මෙයා ආපහු සැරයක් හියෝ දිහාම බලාගෙන ඉන්නවා. හියෝ දිගින් දිගටම සීවුන්ට පහර දෙනවා. නමුත් සීවුන් හියෝට පහර දෙන එක ප්‍රතික්ෂේප කරනවා. මේ වැඩේ හින්දා හියෝට තවත් මල පනිනවා. හියෝ දිගටම සීවුන්ට පහර දෙනවා. කොහොම හරි මුන් දෙන්නම් මරා ගන්න අතරතුර ඉස්කෝලේ බාස්කට් බෝල් ටීම් එකේ ඉන්න ටියොන්ටෙක්ට නම් හොඳටම මල පැනලා තමයි ඉන්නේ. මොකද කියනවනම් ක්‍රීඩකයන්ගේ චරිත එච්චර හොඳ නැති හින්දා බාස්කට් බෝල් ටීම් එක පළාත් තරඟවලට යවන එක මෙයාලගේ ඉස්කෝලෙන් ප්‍රතික්ෂේප කරලා තියෙනවා. ටියොන්ටෙක් තමයි මේ බාස්කට් බෝල් ටීම් එකේ ඉන්න වයිස් කැප්ටන්. කොහොම හරි හොඳටම මල පැනලා ඉන්න ටියොන්ටෙක් මෙතන ඉන්න මීයාගේ යාළුවෙකුත් අඬ ගහගෙන අද නම් පිනාට හොඳ වයින් දෙකක් කතා කරනවා කියලා එළියට එනවා. හැබැයි කොරිඩෝ දිගේ ළමයි ඔක්කොම එක පැත්තකට දුවගෙන යන විදිය දැකලා මේ දෙන්නත් ගිහින් එතෙන්ට පොඩ්ඩක් ඔළුව දානවා. මෙයාලට බලාගන්න පුළුවන් වෙනවා සීවුන්ගේ වගේම හියෝගේ ෆයිට් එක. සීවුන් හියෝට පොඩ්ඩක්වත් පහර දෙන්නේ නැහැ. හැබැයි හියෝ එන අමාරුවෙන් එල්ල කරන ප්‍රහාරයක් වුණත් සීවුන් තප්පර ගානකින් ලස්සනට වළක්වා ගන්නවා. ඒ වගේම සීවුන්ගේ මේ දරාගැනීමේ හැකියාව බලාගෙන ඉන්න ටියොන්ටෙක් මේක දැකලා ගොඩක් පුදුම වෙනවා. ටියොන්ටෙක්ට තේරුම් යනවා මේ වගේ එකෙක් ගුටි කන්න ඕනි නෑ කියලා. ටියොන්ටෙක් ඉක්මනට මේ ඉස්සරහට පැනලා කියනවා දැන් ඔය දෙන්න වලිය නතර කරන්න කියලා. හැබැයි හියෝ නම් මෙයාගේ ලොකු බොස්ලගේ පවර් එක අරගෙන මෙතනදි කෑ ගහන්න පටන් ගන්නවා. ටියොන්ටෙක් හරි මාඩු තප්පර ගානකින් ෆ්ලයින් කික් එකක් ගන්නවා. අපේ හියෝගේ නහය ගෑවි නොගෑවි යන්න. ඉතින් හියෝටම තේරුම් යනවා ටියොන්ටෙක් කියන මේ තදයත් එක්ක හැප්පෙන එක නම් කොන්ද කඩා ගන්න වෙන වැඩක් කියලා. මේක හන්දා වැඩි චාටර් වෙන්නේ නැතුව හියෝ මෙතනින් මෙයාගේ කට්ටියත් අරගෙන පිටත් වෙලා යනවා. සීවුන් ඊට පස්සේ ජුන්ටේ ළඟට ගිහින් ජුන්ටේගෙන් අහනවා ඔයාට අවුලක් නැද්ද කියලා. ජුන්ටේ ලොකු අවුලක් නැහැ කියලා සීවුන්ට කියනවා. ඊට පස්සේ එයා බේරගත්තට සීවුන් ටියොන්ටෙක්ට ස්තුති කරලා කාත් එක්කවත් වචනයක්වත් කතා කරන්නේ නැතුව මෙතනින් පිටත් වෙලා යනවා. මෙයාගේ පිටිපස්සෙන් එන ජුන්ටේ මේ වෙලාවේදී මන් ඉන්න රූම් එකක් තියෙනවා එතනට එන්න. එතන ගුටි කෑවට පස්සේ දාගන්න බෙහෙත් ගොඩක් මන් ගාව තියෙනවා කියලා ජුන්ටේ කියනවා. ජුන්ටේ හැමෝගෙම ගුටි කන හින්දා මෙයාට මේ විදිහට කාගෙන් හරි ගුටි කන්න සිද්ධ වුණාම ඕන කරන බෙහෙත් ටික මෙයා එක තැනක තියාගෙන තමයි ඉන්නේ. මේ රූම් එකත් ජුන්ටේ ලස්සනට හදාගෙන තියෙනවා. සීවුන් වගේම ජුන්ටේ බෙහෙත් දාගන්න ගමන් ඉද්දි සීවුන් ජුන්ටේගෙන් අහනවා ඇයි ඔයා හොරකම් කරපු මොබයිල් ෆෝන්ස් ටික ආපහු අයිතිකාරයන්ට දුන්නේ කියලා. මට කලින් දවසේ එක්කෙනෙක් කිව්වා හැම ක්‍රියාවකටම ප්‍රතික්‍රියාවක් තියෙනවායි කියලා. මම ඒක ඊට කලිනුත් දැනගෙන හිටියා. ඒත් මට හිතුණා වෙනස්
වෙනස් දෙයක් කරලා බලන්න කියලා ජුන්ටේ මේ වෙලාවේදී කියනවා. අනිත් පැත්තෙන් ඉස්කෝලේ ඉන්න හැම කොල්ලම වගේ දැන් මේ කතා වෙන්නේ සීවුන් ගැන. සීවුන් කලින් ඉස්කෝලේදී කොල්ල ගොඩකගේ අතපය කඩලා සමහර කට්ටියව කෝමා තත්ත්වයට අපත් කරලා තමයි මේ ඉස්කෝලේට ඇවිල්ලා තින්නේ කියලා කොල්ලෝ කතා වෙනවා. මේ දේවල් අහන් ඉන්න හියොන්ටෙක්ට සීවුන් අඳුරගන්න පොඩි ආසාවක් ඇති වෙනවා. ඊළඟ දවස් කීපය පුරාවටම සීවුන් ජුන්ටේ එක්ක තමයි ඉන්නේ. එක දවසක් මේ දෙන්න ග්‍රවුන්ඩ් එකට වෙලා පොඩ්ඩක් කතා කර කර ඉද්දි හියෝ මෙතනට ඇවිල්ලා මේ දෙන්නගේ කරට අත් දෙක දාගන්නවා. උඹ දෙන්න නිකන් බොරුවටනේ මාත් එක්ක රණ්ඩු වෙන්න එන්නේ. මාත් එක්ක එකතු වෙලා මගේ ටීම් එකට එකතු වුණොත් එහෙම ඔය දෙන්නටම ඔළුව කෙලින් තියාගෙන ඉස්කෝලේ ඉන්න පුළුවන්. හියෝ මේ විදියට තමයි මේ දෙන්නත් එක්ක කතා කරන්නේ. හැබැයි හියොන්ටෙක් ඈත ඉඳන් මේ දේ බලන් ඉඳලා මෙතනින් අයින් වෙන්න කියලා හියෝට කියනවා. හියෝටත් දැන් හියොන්ටෙක්ගේ වදේ ඇති වෙලා තමයි තියෙන්නේ. ඉතින් හියෝ කියන මේ හාදයා මේකට හොඳ ගේමක් ගහන්න වැස්ති වෙනවා. මූ කවුරුත් නැති වෙලාවක බාස්කට් බෝල් රූම් එකට ගිහිල්ලා මෙතන යකන්න නටන්න පටන් ගන්නවා. ඒ වගේම අද ඉස්කෝලේ පන්තිය පටන් අරගෙන සෑහෙන වෙලාවක් ගියත් ජුන්ටේ තාම පන්තියට ආවේ නෑ. ඉතින් සීවුන්ට තේරෙනවා මෙතන මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා කියලා. සීවුන් ජුන්ටේගේ පුටුව දිහා බලන් ඉද්දි ටික වෙලාවකින් ජනේල ගාවට ආපු හියෝ මෙයා එක්ක කතා කරන්න උත්සාහ කරනවා. ඉතින් සීවුන්ට තේරෙනවා හියෝ ජුන්ටේට මොකක් හරි කරදරයක් කරලා තියෙනවා කියලා. සීවුන් ඉක්මනටම යනවා හියෝ ගාවට. හියෝ මෙතනදි කියනවා අන්න ඔයාගේ යාළුවාට කවුරු හරි ගහලා යා බාස්කට් බෝල් රූම් එකේ ඉන්නවා කියලා. සීවුන් මෙතනදි හියෝට දෙකක් අනින්න යන්නේ නැතුව බාස්කට් බෝල් රූම් එක ගාවට යනවා. ඇත්තටම ජුන්ටේ ඉන්නේ බාස්කට් බෝල් රූම් එකේ නෙවෙයි. හියෝ ජුන්ටේව වෙනම තැනක හංගලා තමයි තියෙන්නේ. සීවුන් මේ විදිහට බාස්කට් බෝල් රූම් එක ගාවට යද්දි අනිත් පැත්තෙන් කවුද මන්ද කොල්ලෙක් ගිහින් හියොන්ට එක කියනවා සීවුන් ගිහිල්ලා බාස්කට් බෝල් රූම් එක ඇතුලේ යකා නටනවයි කියලා. ඉතින් මේකෙන් හියොන්ටෙක් ගොඩක් පුදුම වෙලා එයත් බාස්කට් බෝල් රූම් එක පැත්තට යන්න පටන් ගන්නවා. කොහොම හරි සීවුන්ට නම් ජුන්ටේව හම්බ වෙනවා. ඊට පස්සේ මෙයා ජුන්ටේ එක්කලා ආපහු පන්තියට යද්දි යකා නටපු බාස්කට් බෝල් රූම් එකට ගිහින් එන හියොන්ටෙක්ව පොඩි ටනල් එකකදී මේ දෙන්නට හම්බ වෙනවා. දැන් හියොන්ටෙක් හිතන් ඉන්නේ බාස්කට් බෝල් රූම් එකේ යකා නටලා තියෙන්නේ සීවුන් කියලා. බැලෝ බැල්මට නම් උඹ සතෙක් වගේ පේන්නේ නෑ. ඒත් උඹ මොන වගේ සතෙක්ද කියලා ළමයි කියන කතා වලින් මට තේරුණා. කලින් ඉස්කෝලේ කරපු සෙල්ලම් උඹ මෙහෙත් දාන්න දෙන්න කියලා හියොන්ටෙක් මේ වෙලාවේදී සීවුන් එක්ක මරා ගන්න පටන් ගන්නවා. හියොන්ටෙක් කියන්නේ ඉතින් ලේසි පාසු ඩයල් එකක් නෙවෙයි. මේක හින්දා සීවුන්ට ආරක්ෂා වෙන්නත් සටන් කරන්නත් සිද්ධ වෙනවා. මේ දෙන්න ටික වෙලාවක් සටන් කර කර ඉද්දී හියෝ මෙයාගේ ටීම් එකේ කට්ටියකුත් අරගෙන මෙතනට එනවා. ඇත්තටම හියෝට ඕනේ කරලා තිබ්බේ මුන් දෙන්නම කවුරුත් නැති මෙන්න මේ වගේ තැනකට කොටු කොට ගන්න. ඊට පස්සේ මුන් දෙන්නටම ගහලා මේ දෙන්නව බය කරලා තමන්ගේ බලය තහවුරු කරගන්න තමයි හියෝට උවමනා කරලා තියෙන්නේ. දැන් හියොන්ටෙක්ට උදව් කරන්න එයාගේ බාස්කට් බෝල් ටීම් එකත් ළඟ නැහැ. ඉතින් අද පාර්ට් එක මෙතනින් ඉවර වෙනවා. ඉතින් ඊළඟ පාර්ට් එකේ මොනවා සිදුවේද කියලා බලන්න දැම්ම channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් හැමෝටම good bye.